ඔයාලට අන්බොක්ස් කරනවා A86 Pro Max කියන මේ ප්‍රොෆෙෂනල් ඩ්‍රෝන් එක 1 කිලෝමීටර් 8ක රේන්ජ් එකක් තියෙන ඩ්‍රෝන් එකක්. බලමු අපි අන්බොක්ස් කරලා මොනවද මේක ඇතුලේ තියෙන්නේ කියලා. මේ වගේ Carin Smart Carin case එකක් මේකත් එක්ක එනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මේක හැං කරන්න පුළුවන්. මේක බෙල්ට් නෙක් රැප් එක එනවා වෙනම ඇතුලේ. ඩ්‍රෝන් එක ඇරියට මෙන්න මේ ආකාරයට තමයි ඩ්‍රෝන් එක අපි මේක ඇතුලේ ඉන්සර්ට් කරලා තියෙන්නේ. ඩ්‍රෝන් එක තියෙනවා. ෆෝල්ඩර් ඩ්‍රෝන් එක මෙන්න මේ විදිහට එනවා. අන්ත බලා ගන්න පුළුවන් කොහොමද ඩ්‍රෝන් එක කියලා. මේ වගේ ෆෝල්ඩර් ඩ්‍රෝන් එකක් තමයි එන්නේ. ගොඩක් හෙවි ඩ්‍රෝන් එකක්. සයිස් එකකින් විශාලයි. වගේ ස්මාර්ට් බැටරියක් එනවා මිලිඇම්පියර් 8000. 3 සෙල් බැටරියක් තමයි මේකට එන්නේ. ඒක මෙතන මෙහාට ඉන්සර්ට් කරලා තියෙන්නේ. ඔක්කේ ඇච්ච එකකින් ඔන්න ඉන්සර්ට් කරන ඕක තමයි බැටරි එකක් තියෙන්නේ. ඊට පස්සේ එක්ස්ට්‍රා පොප්ලර් සෙට් එකක් සහ කේබල් කිට් එකක් එනවා. ආගේ ෆෝන් එක තමයි ඕන කේබල් එකක් ටික ගන්න පුළුවන්. කේබල් කිට් එකකින් 3 type කේබල් කිට් එකක් එනවා. ඒක ඉස්සරහින් තියාගන්න. ආයෙන ඔබ්ස්ටකල් එවිඩන්ස් සෙන්සර් එක එනවා. ඒක අපි හුඩ් එකට තමයි මවුන්ට් කරන්නේ. මේක 360 සෙන්සර් එකක්. මේක ලේසර් සෙන්සර් එකක්. මේක ඇකියුරසි පාට ඔබ්ජෙක්ට් ඩිටෙක්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ්ජෙක්ට් අවොයිඩ් කරලා යන්න පුළුවන් මේ සෙන්සර් එක නිසා. එනවා මේ ඔයාලා මේ කැරින් කේස් එකට යූස් කරන්න. ඒක අමතරව රිමෝට් එක එනවා. DJ එක වගේම මේ ස්කිඩ් හෝල් ස්ටික් එක කියන වෙනම එක අපිට මවුන්ට් කරගන්න තියෙන මේ ආකාරයට. ඒක ගත්තම බැටරියත් එක්ක මේක weight එක ග්‍රෑම් 600ක් වෙනවා. ග්‍රෑම් 600ක් කරන හයි weight එකක්. ඒ කියන්නේ weight එක වැඩි වෙනවා කියන්නේ ගොඩක් wind resistant වැඩි. ඒත් එක්ක බලන්න big motors ටිකක් තියෙන මේ brushless motor එක අනිත් සාමාන්‍ය drone වලට ගොඩක් විශාලයි. ඒ වගේම popless span එකත් ලොකු ප්‍රමාණයක් තියෙන ලොකු drone සාමාන්‍ය drone එකේ ප්‍රමාණය වලට බලා ගන්නකොට මෙන්න මේ ප්‍රමාණයට දැන් මේකේ ප්‍රමාණය බලන්න කොච්චර විශාලත්වයක් තියෙන සාමාන්‍ය මේ පොප්ලේ එකයි මේ මෝටර එකයි ගත්තම මේක ලොකු big පොප්ලේ එකක් එන්නේ. එතකොට ඔයාලා මාර wind resistance එකක් මේ drone එකේ තියෙනවා. ඒත් තමයි මේ ඔයාලා බලාගෙන මෙන්න ඉතින් 4K cam එක. මේක ඇල 3 axis gimbal තියෙන 4K cam එකක්. මේකෙන් ඔයාලා day and night video ගන්න පුළුවන් කිසිම issue එකක් නැතුව. මේක කිලෝමීටර් 8ක max range එකක් තියෙනවා. කිලෝමීටර් 8ක් කියන ලොකු දුරක්. සාමාන්‍යයෙන් max range එක කිලෝමීටර් මේක image transmit එකත් සාමාන්‍ය කිලෝමීටර් 6කට වඩා තියෙනවා අපි check කරලා බලනකොට. ඒ වගේම side sensor, night light, barometric sensor ඔක්කොම මේකේ අන්තර්ගතයි. ඒක ගත්තා මෙන්න මේ වගේ එන්නේ. මේක display type එක ගත්තා මේක ඇවිල්ලා display type නොවන එක. මේක ගොඩක් හොඳයි display type එකත් එක්ක සංසාරයෙන්. මොකද අපිට පහසුයි පාවිච්චි කරන්න battery saving එක වැඩි. මෙතන තියෙනවා joystick දෙක කෙලින්ම up and down එක normal forward backward left move right move. ඊට අමතරව මෙතන තියෙනවා speed switch එක සහ headless switch එක.